ඉතින් good morning. ඔන්න ඉතින් අද අපි යනවා හන්තාන. ඉතින් අපි දාලා වැදලා එහෙම මාංශීරයි බ්ලොග් කරේ නැහැ. මම මහන්සි වුණා. ඊට පස්සේ නිදාගත්තා. ඊපස් අද යනවා හන්තාන. එහෙනම් අපි හන්තාන ගිහින් බලමු කොහමද vlog එක කියලා. අපි ආවා සඳගිරිසේ. අපි නගින්නේ මෙන්න මේ කන්දේ. අන්න අර හෙඩු නගින්න ඕනේ. අනේ මට බැරියෝ. කුඩල්ල බෝතලයක් 100යි. කුඩල්ල එනානේ. එනා. හන්තාන කල්දුයි ආය. අයියෝ ෆොටෝද? මාරම සීතල. මෙන්න ප්ලේන් මල්. මෙන්න ප්ලේන් නාප්ප. ප්ලේන් නාප්ප නෙවෙයි ප්ලේන් ටී. මේ තියෙන්නේ මල්. තුබසක්. තුබසක්. මන්න කූඩල් එක්ක තාම හම්බුන්නේ. තාම කොහොමද කැලා ඇසවල යද්දම එන්නේ. මේ කුඩල තාත් තියනද? ඒක තමයි මාර අර තියෙන ස්ටේට් එක උඩට නගින්න. අර ඒක මේ වෙන ෂෝට්කට් ගියේ. ඉතින් එතන ෂෝට්කට් ගියේ හැකිනේ. අවුනේ වාගේ. දෙන්නෙම නැදන්නේ. Ko me koane me bima ammata siri mundu kudalla kiyanne iyava mu hena genne kitiya maranna taate ipai tiya mukut kare nahe ne ammata siri danta man nagalada danna ඔය කලිසම් උස්සක මගේ ඉන්නවා අයියෝ කූඩැල්ල නෙවෙයි මේක නා මේක නිකන් හම්මට එන්ටර් වෙනවා අන්න ගයිස් පාර හන්තානේ යන්න ඕනද ඊළඟට අපිට යන්න තියෙනවා මේ අර ජම්බෝල ගෙඩියක් අපි කූඩැල්ලන්ගෙනුත් බේරිලා අපි පටන් ගත්ත හන්තානේ කන්දනකින් අම්මට අස්සෙරි නෑ මොකක් කියන්නේ what's a friendship අම්මේ පුතා අම්බු වැස්සෙන්ද නිසනවා දැන් නගිනාවගේ නෙවෙයි බහිද්දි අම්මට සිරි බොක් යන්න පස්සේ මායි මමයි සචිලුනේ ගේම අතාරින්නේ නැහැ උඹ ටික ඔස්ට්‍රලෝපිතිකස් ගිහින් දැන් හෝමෝ සාපියන්ට එනකම් පරිණාමේ නෑ සචි ඉක්මනට මෙතෙන් නගපන් අඩු මට බැසචි එනා අම්මට සිරි වැස්සෙන්ද කූඩෙල්ලොත් වැඩි තරම අපිත් නැගලා දන්නේ නැහැ බා අඩ නම් කන වෙන්න දින්නේ පලි ගන්න නම් හොඳම අවස්ථාව
මේ බටේ දිගේ යන්න බැරි දන්නේ යති. එල්ල ඉස්සෙල්ලා යන්න තියෙන්නේ. බලන්න තියෙන්නේ. නැත්තා. අම්මා අපි ආයේ ආපුතල කන්ද නගින්න පටන් ගත්තා. ඔව්. මර කාන්ති විසතෝ තාම විසතකට ඉඳලම තාම පොඩි 13යි නේ. එනවා. නෑ 26යි. ඔබ තාම අවුරුදු 13 ජීවත් වෙනවා. ඔයත් එහෙම තමයි. මං කරපන් සචිල් පාගල යන්න. අපි තව නගින්න තියෙන අර අන්න උඩට බහින්නත් ඕනේ. තව උඩට නගින්නත් ඕනේ. නැග්ගගෙමයි බහින්නත් තියෙන. අම්මට ඔය කුඩල ඔක්කොම ඇගියේ. අපි ආයෙ නගිනවා. අම්මට හුබියවනේ. අයින්ද අපි ආයෙ නගින්න පටන් ගන්නවා. මෙහෙට මේ බාල ලක්ෂ ඇවිල්ලා මොකක් හරි ඉස්කෝලේ එකෙන් එහෙම යද්දී එතකොට පාර බ්ලොක් කරනවා. ඒක මෙහෙට යන අපි උඩට යන එතකොට පාර බ්ලොක් කරනවා. අම්මෝ අරු අන්නතන තමයි මම්මලා හපුතලේ කම් පෙන්න අම්මෝ හපුතලේ ඉතගෙන මිමුනේ මිමුනාද ඉතගෙන පොඩක් කන්සම්ස්ටර් තාම තානේ කාන්ද නගින ගමන් අර හින ඈත මේ පල්ලමක් තියෙන මෙතන යට කූඩල්ලෙක් ළඟින් ගියා අර අතේ හිටි උණු කෝ කූහලෝ කළු එකෙක් නේද පිස්සු දානේ මෙයා දකින්න කෝටු කෑල්ලක් පාස් පිස්සු අම්මට අසිරි අයියෝ ඇයි කූඩල්ලේ අපා කොහොම ගහන්න එපා කූඩල්ලේ කො අනේ අනේ සජිනි ඇන්ටි
අනේ සජිනී ඇන්ටි කූඩැල්ල කලිස මස්සේ උස්සනවා අනේ 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 පෝ අනේ අනේ සජිනී ඇන්ටි ගියාද නෑ නෑ අනේ අයියෝ ගන්න එපා ඉසිපුණානේ හරි ගියානේ ඉන්නේ අම්මෝ රතරත් එකේ ඔව් මගේ නැග්ග අලි එකේ කූඩැල්ලුන්ගෙන් බේරලා ඉස්සරහට ගියට වැඩක් නැහැ. කූඩැල්ලු කොහෙන් ගියා කොහොම හිටියත් කොහොම හරි එක කූඩැල්ලෙක් හරි මගේ නගින එක නගිනවාමයි. පුදුම විශාල කරදරයක්. අන්තිමට රැප් එකකුත් කියාගෙන තමයි මම කන්ද නැග්ගේ. කූඩැල්ල මොකද රැප් එක මම රයිම් කළා කූඩැල්ල සෑහෙන්නේ මම රයිම් කරා කූඩැල්ලෝ සෑහෙන්න එක පරායින් කරා මම රයිම් කළා කූඩැල්ල සෑහෙන්න මේ වීඩියෝ එක පොඩි වුණාට අපිට මේ කන්ද නගින්න පැයක් විතර ගියා. ඒ කියන්නේ එච්චරට යන්න ඕනේ ගොඩක් යන්න ඕනේ. යන්න එක නම් කමක් නැහැ. කූඩැල්ලු අයියෝ පුදුම වදේ මට දුන්නු කූඩැල්ලු. පිස්සු ඇදලා හිටියේ මට නම් කූඩැල්ලුන්ගේ බේරෙන්න කොහොම හිටියත් බෑනේ මට බේරෙන්න. මම හිතන්නේ ගියන්නේ මගේ කූඩැල්ලු නෑ දැයත කොහෙද. ඇයි බලන්නේ මම කොහොම ගියත් එක කූඩැල්ලෙක් හැරි නැගලා බලද්දි. මොකද්ද අපි දැන් ආයේ මේ ඉස්සර උඩට කන්දන් නැගෙනවා. අර අයිටික මේ තනි තලා වගේ මේකක් තිබ්බේ ඒ නිසා වැඩි මහන්සියක් තිබුණේ නැහැ. ඔන්න බලන්නකෝ මේ හරියට නුවර චූටි කෑල්ලක් පේනවා. බලන්න ඔයගලන්ට පේනවද කියලා. රම්මලා තාම නගිනවා. බලින්න තෝරන්නේ. රයිට් අපි ආයේ කන්ද පටන් ගන්නවා. අතෝ බෑ ගයිස් මේක නගින්න. හැබැයි මොකද නග ගන්න බැරි වුණාට මහන්සි වුණාට අත්දැකීම. මේ මයි කූඩැල්ල නගපෝ. පළවෙනි වතාව. ඔබ මීට කලින් එකක් ගිහලා නෑ. මං ගිහලා. සචින් අම්මට සිරි. हाई क्या गेंद थे ना मेरे घर को आरन अन्ना था उड़ दन्ना क्या है वाला तीन ने इतने आरन पारन नया वागे उड़िंग ता कोई उड़ ඉතින් ඇත්තටම කිව්වොත් තව හන්තානේ නගින්න තියනවලු කිලෝමීටරයක් විතර උඩටම ගියාට පස්සේ ගල් කොත්තක් තියනවලු. ඉතින් ඒකත් බලලා තව උඩ වටපිටාව අපිට බලන්න පුළුවන්ලු. ඉතින් අපේ කට්ටියට හොඳටම මහන්සි අම්මලාට තාත්තලාට ඔක්කොම මහන්සි. ඒවා නිතරන්නේ අපිටත් පොඩ්ඩක් මහන්සි වෙනවාට අපිට එච්චර මහන්සි නෑ. ඉතින් කට්ටියම බෑ කියපු නිසා අපි තීරණය කළා එච්චර උඩට යන්න නැතු වෙන්නේ ඒත් අපරාධය. ඕගොල්ලෝ එහෙම යනවා නම් අර කිලෝමීටරෙක් ගිහිල්ලා සම්පූර්ණ හන්තානේ කන්දම නගින්න. නැත්තම් අපරාධයක්. ඊට පස්සේ අපිට එක අංකල් කෙනෙක් කිව්වා මේ මෙතනම තියෙනවා කියලා view point එකක් ඒක බලන්න අපිට පුළුවන් කිව්වා. ඉතින් අපි කට්ටියම තීරණය කළා ඒ view point එක බලන්න. ඉතින් බලන්නකො කොහමද view point එක කියලා. ඉතින් මෙන්න තියෙනවා view point එක බලන්න මාරම ලස්සනයි මට නම් ඇත්තටම පිස්සු ඇදුණා. यार साथी किसे आप पीटी अक्कर पन्ने हो अक्कर पन्ने हो पीटी और आपके वैन ने कौन अरे तू बस से जा तू बस अरे यार क्या हुआ
මේ තියෙන්නේ හන්තාන කන්ද උඩම. මේක තමයි හන්තානේ view එක. අංගාඩම් කොට තිබෙන චාරිත්‍ර වාලතර ප්‍රකාර මාගම රාජධාන ඔබගේ පැමිණීම බලා සිටි. ඉවසා වදාරන්න ගාමනී අබය මහරජුන් වහන්සේ. යසයි කොහොමද අපේ වීර පරක්කම් බහු. අනිත් අද කරන අපේ vlog එක මෙච්චරයි. එහෙනම් මම ගිහින් එන්නම්. bye bye.